වේගේ ඒක තමයි වාහන ලෝකයේ හැමෝම පිස්සුව. අද අපි කතා කරන්නේ වාහන ඉතිහාසය වෙනස් කරපු සුපිරි යෝධයෝ දෙන්නෙක් ගැන. එක පැත්තකින් ඉන්නේ පෙට්‍රල් එන්ජින් කලාවේ පිකාසෝ, ඉන්ජිනේරු විද්‍යාවේ ආස්ට්‍රේලියා, ෆ්‍රාන්ස් නැත්නම් ප්‍රංශයේ අභිමානී බුගාටි කේරෝ. අනිත් පැත්තකින් ඉන්නේ අනාගත තාක්ෂණයෙන් චීනෙන් එන අලුත්ම විදුලි සැර සුපිරි යකා. ඒ කියන්නේ ලෝකයේ හොල්ලපු BYD young van U9. ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි මේ දෙකෙන් ඇත්තටම වේගවත් කවුද කියන එක. වේගය ගැන ඩොට් ස්පීඩ්ද නැත්නම් 0.100ට යන්න ගන්නා කාලයද? මේ වීඩියෝෙන් අද අපි දැනගන්න පුළුවන් ඒ පෙට්‍රල් දිනනවාද නැත්නම් බැටරි බලය දිනනවාද කියලා. අපි ඉක්මනට පටන් ගමු. මුලින්ම අපි කතා කරමු දැනට කිලෝමීටර දන රජු ගැන. බුගාටි කේරෝන්. මේක නිකන් කාර් එකක් නෙවෙයි. මේක කලාකෘතියක්. මේකේ හදවත තමයි ලීටර් 8.0ක V16 එන්ජින් එක. සිලින්ඩර් 16ක් ඒ කියන්නේ. ඒ වගේම ටර්බෝ චාර්ජ් 4ක් තියෙනවා. මේ යන්ත්‍රයෙන් ලැබෙන බලය අශ්ව බල 1500ක් විතර වෙනවා. මේක හරියට රොකට් එකක් පොළොවේ යනවා වගේ වැඩක්. කේරෝන්ගේ විශේෂත්වය තමයි එහි ටොප් ස්පීඩ්. මේ වාහනය පැයට කිලෝමීටර් 420 සීමාව ඉතා පහසුවෙන් පහු කරන්න පුළුවන්. බුගාටි කේරෝන් සුපර් ස්පෝර්ට් 300+ මාදිලියට පැයට කිලෝමීටර් 490ක ගිහින් ලෝක වාර්තාවක් පවතිනවා. මේක ඇතුළ ගැන කතා කරන මේක සම්පූර්ණයෙන් වගේ හදලා තියෙන ලෙදර් සහ කාබන් ෆයිබර් වලින්. ප්ලාස්ටික් කෑල්ලක්වත් හොයාගන්න නැහැ. මේකේ වේගය විතරක් නෙවෙයි සුපෝපභෝගී බවත් උපරිමයි. හැරමු තරංකරුවා දිහාට. BYD සමාගම young man U9 හරහා පෙන්නේ චීනයේද වාහන ලෝකේ කරන්න පුළුවන් දේ. මේක සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රික්. ඒ කියන්නේ EV වාහන. මෙතන තියෙන්නේ E4 platform කියන තාක්ෂණය. ඒ කියන්නේ රෝද 4 වෙනම මෝටර් 4ක් තියෙනවා. සම්බන්ධ කරලා තියෙනවා. මේ මෝටර් 4ෙන් ලැබෙන මුළු බලය අශ්ව බල 1287ක්. ඔව්. මේක බුගාටියකට වඩා පොඩ්ඩක් අඩුයි වගේ පෙනුනට විද්‍යුත් වාහනවල තියෙන විශේෂත්වය තමයි ට්‍රිපිකියු කියන එක. මේකේ ට්‍රිපිකියු කියන එක එක ෂණයෙන් ලැබෙනවා. මේකේ තියෙන පිස්සු හැදෙනම තාක්ෂණය තමයි D6X ඉන්ටෙලිජන්ට් බොඩි කන්ට්‍රෝල් කියන සිස්ටම් එක. මේක නිසා මේ කාර් එක රෝද 3ෙන් යන්නත් පුළුවන්. එක තැන කැරගෙන්නත් පුළුවන්. ඒ වගේම කාර් එක ඩාන්ස් කරන්නත් පුළුවන්. ඔව් ඔයාලා හරි වාහනයට උඩ පනිනවා. මේක අනාගත වාහනයක් වගේ. ඇත්තටම කියනවා. හරි දැන් තමයි නියම සටන. අපි දැන් වාහන දෙක ඩ්‍රැගන් රේස් කියන එකට දැම්මොත් මොකද වෙන්නේ? මුලින්ම අපි බලමු බින්දී ඉඳන් පැයට කිලෝමීටර් 100ට යන්න කොච්චර වෙලාවක් යනවද කියලා. බුගාටි කේරෝ තප්පර 2.4. BYD young van U9 තප්පර 2.36. ඔයාලට හිතේ මේ ගාන ලොකු වෙනසක් නැහැ කියලා. ඒත් ඇත්තනම් පාරේදී විද්‍යුත් වාහනයක් පනගෙන සැනින් මෙහි උපරිම බලය රෝදවලට දෙනවා. පෙට්‍රල් වාහනක එන්ජිම රේස් වෙන්න ටර්බෝ එක වැඩ කරන්න පොඩි වෙලාවක් යන්න. ඒ නිසා රේස් එක පටන් ගන්න මුල්ම මීටර් 400 ඇතුළට BYD U9 එක බුගාටික ලොකු අභියෝගයක් දෙනවා. සමහර මුල් ටිකේ U9 එක ඉදිරියෙන් ඉන්නත් පුළුවන්. විදුලි බලය තියෙන ශනික ප්‍රතිචාරය නිසා පාරේ යන සාමාන්‍ය වේගයන් වලදී U9 එකට පුළුවන් කේරෝන් එක පහු කරන්නත් පුළුවන්. හැබැයි ඔයාලට කතාව මෙතනින් ඉවර නැහැ. රේස් එක දිගටම ගියොත් මොකද වෙන්නේ? මෙතනදී තමයි බුගාටි කේරෝන් තමන්ගේ රජකම ආපහු ගන්නෙ. BYD young van U9 එකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 309ක් විතර වෙනවා. විද්‍යුත් වාහනවල තියෙන අධික වේගය දිගටම යද්දී බැටරිය රත් වෙනවා සහ මෝටර් රථවල කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒත් බුගාටි කේරෝන් එක හදලා තියෙන්නේ වේගය වෙනුවෙන්මයි. කිලෝමීටර් 300 පහු කරද්දී BYD එක අති වැඩෙනකොට බුගාටි එක තවත් වේගය වැඩි කරනවා. කිලෝමීටර් 400 සීමාවට ලං වෙන්න පුළුවන් ලෝකේ වාහන කිහිපයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ ලෝකේ වේගවත්ම වාහනේ කවුද කියන එක නම් උත්තරේ පැහැදිලි. බුගාටි කේරෝන් එක කිසිම සැකයක් නැහැ guys. ඉතින් අපි මේකේ මිල ගණන් සහ වටිනාකම තාක්ෂණය සහ වේගයේ පැත්තකින් තිබුණ මේ දෙකේ මිල ගණන් කොහොමද? බුගාටි කේරෝන් මිල ඩොලර් මිලියන 3ක් විතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 90ක් 100කට එහා බදු රහිතව. BYD young van U9 එකේ මිල ඩොලර් ලක්ෂ 2ක් විතර ලංකාවේ මුදලින් කෝටි 7ක් 8ක් වගේ වෙනවා බදු රහිතව.
පොඩ්ඩක් හිතන්න බුගාටි එකක් ගන්න සල්ලි වටවාල BYD U9 කාර් 12ක් විතර ගන්න පුළුවන්. තප්පර ගානක වෙනසක් වෙනුවෙන් සහ බ්‍රෑන්ඩ්ගේ නම වෙනුවෙන් ඔයාලා ඩොලර් මිලියන ගාණක් වියදම් කරනවාද? නැත්නම් ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන් අලුත්ම තාක්ෂණ තියෙන සුපිරි කාර් එකක් ගන්නවද? අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ මේකයි. ඔබට ඉතිහාසයේ අභිමානය සහ පාරයදී හැමෝම කට අරගෙන බලන ඉහළම ටොප් ස්පීඩ් නම් බුගාටි Chiron තාමත් රජුයි. පෙට්‍රල් එන්ජින් කලාවේ අවසානයේ සහ සුපිරි නිර්මාණය ඒකයි. හැබැයි ඔබට තවත් ශ්‍රේණික ත්වරණයක් සහ අඩු ගැජට් සහ තාක්ෂණික එක්ක සෙල්ලම් කරන BYD young man U9 සුපිරි බල සුපිරි තේරීම විශේෂයෙන් හිමිලත් එක්ක බැලුවාම එය ලබා දෙන අතේ අති විශාලයි. ඔයාලා මේ දෙකෙන් එකක් තෝරගන්න අවස්ථාවක් ලැබුණොත් ඔයාලා ගෙදර අරන් යන්නේ මොකක්ද? බුගාටිද BYDද කියලා පහලින් කමෙන්ට් එකක් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න SARC channel එක subscribe කරන්න. අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු